අද මම අරගෙන ආවේ ඔයාලට ස්කින් කෙයා වීඩියෝ එකක්. ඉතින් ඔයා ස්කින් කෙයා කරන්නේ පළවෙනි වතාවට නම් ඔයා ටීනේජ් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ස්කින් කෙයා කරන්න කලින් ෆේස් පැක් එකක් දාන්න කලින් ඔයාලගේ මූණ ඔයාලගේ බොඩි එක හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. පළවෙනි ස්ක්‍රබ් එක තමයි කෝපි සීනි පොල් තෙලුයි. ඉතින් සීනි දැම්මහම ඔයාලගේ හොඳට ස්ක්‍රබ් කරගන්න පුළුවන් මූණ බොඩි එක ඒ වගේම ඔයාලට අඳුරු වෙච්ච තැන් තියෙනවා නම් ඒකෙන් ගොඩාක් රිසල්ට් එක හම්බෙන්නේ ඔයාලගේ වැලමිට ඒ වගේම අන්ඩර්ඩම්ස් ඒ වගේම කකුල් වල ඒ වගේ තැන්වල තමයි කළු වෙච්ච තැන් වලට තමයි මෙන්න මේ ස්ක්‍රබ් එක ගැලපෙන්නේ. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් වෙන්නේ ඔයාලගේ මැරුණ හම අයින් කරනවා වගේම ඔයාලගේ අඳුරු වෙච්ච තැන් වලට ඒවා නැවත යථා තත්ත්වයට පත් කරගන්න නැත්නම් පැහැපත් කරගන්න ඒ වගේ දේවල් වලට මේ ස්ක්‍රබ් එක ගොඩාක් හොඳයි. ඉතින් හොඳට සීනි දාලා ස්ක්‍රබ් කරන්න පොල් තෙල් වලට සීනි සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර දාන්න ඕන පොල් තෙල් දාද්දි. ඒකින්ද අනිවාර්යෙන් සීනි සාමාන්‍ය වැඩිපුර දාලා ලොකු කැට තියෙන එක ගන්නත් එපා. ඒකේ මූණ හීරෙයි. අනික තද කරලා ස්ක්‍රබ් කරන්න යන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට හොඳට ස්ක්‍රබ් කරගන්න ඕන ඇඟිලි වලින්. තද කරන්න යන්න එපා. ඩැමේජ් වෙයි ඊට පස්සේ. අනේ ස්ක්‍රබ් එක තමයි සීනි තක්කලි කෝපි කියන්නේ. මේ ස්ක්‍රබ් එක මම මාස 2ක් තිස්සේ වගේ පාවිච්චි කරන්නේ අලුතෙන්. ඉතින් කලින් පාවිච්චි කරේ අර ස්ක්‍රබ් එකේ එකෙන් ගොඩාක් අඳුර වෙච්ච තැන් ලයිට් අප් කරගන්න හම්බුණා, කලර් අප් කරගන්න හම්බුණා. ඔයාලගේ බොඩි එකට, ෆේස් එකට දෙකටම මේක යූස් කරගන්න පුළුවන්. දෙකම මම කියපු ස්ක්‍රබ් දෙකම. ඉතින් මේ ස්ක්‍රබ් ඒවා යූස් කරද්දී ඔයාලට ටීනේජ් කෙනෙක් නම් ඔයාලා ගොඩාක් අවුවේ ඉන්නවා. ඒ වගේම ඔයාලගේ මැරිච්චාම මැරුණු හැම අයින් කරන්නේ ඔයාලා ක්ලෙන්සර් පාවිච්චි කරන අඩුයිනේ මේ දවස්වල ඔයාලා තම පොඩිනේ සමහර අයට ගන්න සල්ලි නෑ ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඔයාලා හැමෝටම විසඳුමක් විදිහට තමයි මම මේ ස්ක්‍රබ් එක ගැන කිව්වේ. ඔයාලට පුළුවන් සතියකට එකපාරක් වගේ ස්ක්‍රබ් කරන්න. ඒකට එකපාරක් හරි මාසෙකට දෙපාරක් හරි ඔයාලට පුළුවන් ස්ක්‍රබ් කරන්න. දිනපතා ස්ක්‍රබ් කරන්න යන්න එපා. ඔයාලට ස්ක්‍රබ් කරගත්තට පස්සේ පුළුවන් ෆේස් හෙයාර් රිමූව් කරගන්න. ඉතින් ස්ක්‍රබ් එකෙන් ඔයාලගේ මැරිච්ච හැම මැරුණු හැම අයින් කරාම ඒ වගේම කුණු දූවිලි හැමදේම අයින් වෙනවනේ. ඉතින් ෆේස් හෙයාර් රිමූව් කරාම ඔයාලගේ මූණට තව ගොඩක් එළියක් එකතු වෙනවා. ඔයාලට පේනවා ඇති ඔයාලගේ අයිබ්‍රෝ හැදුවාම සාමාන්‍යයෙන් ඒ යට හරිය මේ හරිය වගේ සාමාන්‍යයෙන් මේ හැමතැනටම වඩා පාට වැඩි. ඉතින් ඒ හරියේ තියෙන ඔක්කොම තියෙන හෙයාර්ස් ටික රිමූව් වුණාම ඒ වගේ තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් සැලෝන් එකකට ගිහින් හරි ඔයාලා ගාව ෆේස් හෙයාර් රිමූව් කරන ටූල් එක තියෙනවා නම් ඒකෙන් රිමූව් කරගන්න. ඉතින් ගැහණු පිරිමි ભેදයක් නැතුව තියෙන white head black head අයින් කරන එක තමයි ඊළඟ ස්ටෙප් එක. ඉතින් white head උයි black head උයි අයින් කරන එකට තියෙනවා ටූල් එකක්. ඒක මැෂින් එකක්. මම ඔයාලට කලින් වීඩියෝ එකත් පෙන්නුවානේ. ඒකේ තියෙනවා ක්ලිප්ස් 5ක්. ඔයාලට charge එකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය charge එකත් හොඳට අල්ලලා හිටිනවා. හොඳට ඔයාලගේ තියෙන නහය ගාව ඒ වගේ oily skin තියෙනවා නම් මෙන්න මේ හරියේ සමහර අයගේ මෙන්න මේ හරියේ හැම තැනම තියෙනවනේ ඔයිලි ස්කින් තියෙන ගොඩාක් අයට නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ මැෂින් එකක් ඕඩර් කරලා ගෙන්න ගන්න. දරාස් එකේ තියෙනවා, TikTok එකේ තියෙනවා. දරාස් එකේ රිවිව්ස් බලලා ගෙන්න ගන්න කියලා මම නම් කියන්නේ. මොකද මම දරාස් එකෙන් ගෙන්න ගත්තේ. ඔයාගේ මූණේ තිබ්බ මැරුණ හැම අයින් කරලා ඒ වගේම ඔයාගේ මූණේ ෆේස් හෙයාර් රිමූව් කරලා ඒ වගේම ඔයාගේ තියෙන කුණු දූවිලි වගේම white head black head වගේ දේවලුත් අයින් කරගෙනනේ තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි face pack එක. ඉතින් ළමයි face pack එකක් කියලා කියන්නේ වයස් භේදයක් නැතුව ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නේ. ස්වභාවික දේවල් වල ඉන්නේ මේ දේවල් අපි හදාගන්නේ. මම කියන්නම් face pack දෙකක් විතර ඔයාලට අදට දෙකක් විතර කියන්නම්. අනිත් ඒවා try කරලා බලලා ඔයාලත් එක්ක share කරගන්නම්. මම ඉස්සරින්දම්ම දාන face pack එකක් තමයි කඩල පිටි.
ඉතින් කඩලපිටි කියන්නේ ගොඩාක් හොඳ දෙයක්. කඩලපිටි වලින් ඔයාලගේ මූණ බ්‍රයිට් කරගන්න පුළුවන්. කඩලපිටි, කෝපි, ඇලෝවෙරා ජෙලුයි, රෝස වතුරත් සමහර වෙලාවට මම දානවා. ඒ ටික එකතු කරලා තමයි මම එක ෆේස් පැක් එකක් හදාගන්නේ. ඉතින් දෙවැනි ෆේස් පැක් එක තමයි අලුතින්ම වෛරල් වෙච්ච දැන් අවුරුද්දක් විතර තිස්සේ මුල්තානිමිටි රෝස වතුරයි කියලා කියන්නේ. ඉතින් මුල්තානිමිටි කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් හොඳයි. ඔයාලට අර කොළපාට පැකට් එක තියෙන්නේ. අන්න ඒක තමයි මුල්තානිමිටි තියෙන්නේ. මම දැකලා තියෙනවා තිලක වර්තනේ වගේ මොකේක හරි තියෙනවා දැකලා තියෙනවා මුල්තානිමිටි පැකට් ඒවත් shops වල තියෙනවා ගන්න ළමයි. ඊළඟ ෆේස් පැක් එක තමයි අමුකහයි යෝගටුයි කඩලපිටියි කියලා කියන්නේ. ඉතින් ඔයාලට අමුකහ වෙනුවට කස්තුරි කහ පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය කියනවා යෝගට් දෙහි වගේ දේවල් එයාලගේ මූණට ඇප්ලයි කරාම දවිල්ලක් වගේ එනවා කියලා. මටත් දෙහි ඇප්ලයි කරාම නම් දවිල්ලක් වගේ ආවා. ඉතින් ඒක එක ස්කින් වල ටයිප් එකටනේ. ඔයාලට පුළුවන් කලින් පාවිච්චි කරලා නැත්නම් චුට්ටක් මේ හරිය වගේ ගාලා මේ හරිය වගේ ගාලා ටිකක් තියලා බලන්න පුළුවන්ද දවිල්ලක් එහෙම එන්නේ නැද්ද? එහෙම කියලා බලලා පාවිච්චි කරන්න. good results දුන්න මගේ පැක් එක තමයි මේකෙන් නම් ඔයාලට ගාපු ගම වෙනසක් බලා ගන්න පුළුවන්. කෙනෙක් ලොකු වෙනසක් නෙමෙයි සාමාන්‍යයෙන් අනිත්තට වඩා ගාපු ගමන් ගන්න පුළුවන් වෙනසක්. හාල් පිටි වතුරයි මට මතක විදියට. ඔව් හාල් පිටි වතුරයි. මික්ස් කරලා හාල් පිටි ගොඩාක් ගන්න එපා. සාමාන්‍ය චිප්ටක් අරගෙන හාල් පිටි වතුරයි මික්ස් කරලා ගන්න. මම ඕක නිකම් වීඩියෝ එකක දැක්කලා මන්ට මතක විදියට පාවිච්චි කරේ. ඉතින් ගොඩාක් හොඳයි. මම එහෙම පාවිච්චි කරපු පළවෙනි වතාවෙම රිසල්ට් එකක් මම දැක්කා. ඉතින් හැමෝටම good bye.